කොහොමුණත් මම අද ඔන්න වැඩේට යනවා. අද ළමයි අපි N810 කියලා නැවතත් ඔය විදිහට ටයිප් කරමු. ඊට පස්සේ ඔයාලට මතක ඇති N810.io කියලා අපි මෙන්න මේ සයිට් එකට ගියා නේද ළමයි? ඉතින් ගියේ නැති කට්ටිය හරිද? අනිවාර්යෙන් ඉක්මනට ගිහිල්ලා sign in වෙන්න ඕනේ නේද? මතක ඇති අපි sign in වුණා. හරිද? ඉතින් sign in කියන එක ක්ලික් කරලා පස්සේ අපිට ඊයේ නම් අපි මෙතන start free trial කියන එක ක්ලික් කළා තමයි මුලින්ම account එකක් හදාගත්තේ. හැබැයි අද KDJ LK ටෙස්ට් කියලා මෙන්න මෙතන මම ටයිප් කරලා sign in බටන් එක ඔබලා බලනවා sign in වෙන්න පුළුවන්ද කියලා. හැබැයි sign in වෙන්න බැරි වුණත් මගේ හිත අවුලක් නැහැ. මොකද හේතුව මේ මට පුළුවන් අද sign in වෙන්න නැතුව වැඩක් කරගන්න. හැබැයි ඒ work flow එක රන්නුවට ඒක එච්චර set වෙන්නේ නැහැ. ඒක අපිට අර හරියටම use කරන්න බැරි වුණා. ඉතින් මොකද වෙන්නේ? අන්න අපි හැදුවා තව work flow එකක්, expense tracker එකක්. හැබැයි කලින්ට වඩා advanced විදියට submission එක කරාට පස්සේ Google Sheet එකට ගිහලා save වෙලා ඒ sheet එකේ තියෙන data ඔක්කොම ටික නැවතත් අරගෙන ඒ ටික format කරලා table එකක් විදියට history එක පෙන්වන විදියට. එතකොට මෙතනදි වෙච්ච විශේෂත්වය තමයි අර form එකෙන් submit කරාට පස්සේ ඒක නිකන් save වෙලා අපිට අනිත් පැත්තට පෙන්වනව වෙනුවට හරිද? temporary save වෙලා පෙන්වනව වෙනුවට අපිට මෙතනදි permanent save එකක් වෙන එක. හරි. ඉතින් මේ වගේ work flows දෙකක් අපි ඊයේ හැදුවා. හැබැයි දෙකම හැදුවේ ළමයි අපේ වාසස්ථානයක නෙමෙයි. හරි අපි මේ දෙකම හැදුවේ අනුන්ගේ වාසස්ථානයක. නැත්නම් N810 කියන අනුන්ගේ කියන්න කිව්වට N810 කියලා කියන්නේ ඒගොල්ලන්ගේ තමයි. හැබැයි එයාලගේ වාසස්ථානය. හරි ඔක්කොම ටික අයින් කළා දාන්න. හරි Google එකට ගිහිල්ලා මුලින්ම download කරගන්න Node.js download කියලා ගහන්න ළමයි. Node.js download කියලා ගහන්න. හරි ඔයාලට පුළුවන් ඕනනම් Node.js කියලා නිකන් type කරන්න. හරි type කරලා ඔයාලා Node.js කියලා ගහුවට පස්සේ ඔන්න download button එක තියෙනවා. හරි download button එක click කරලා මෙතනට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඕන විදිහකට Node.js download කියලා ගහලා මෙන්න මේ කෙලින්ම download link එකටම directly යන්නත් පුළුවන්. ඉතින් ලොකු වෙනසක් නැහැනේ. අපි ඔන්න මං මේ පොඩි දෙයක් නම් ඔයගලන්ට කියා දෙනවා. හොඳේ? හරි. ඉතින් C drive එකේ space එක නැත්නම් ඔයගලන්ට වෙන එකක මේක පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. හැබැයි පුළුවන් තරම් උපරිම ඔය downloads folder එකේ තියෙන දේවල් storage එක free කරගෙන හරි කමක් නැහැ ළමයි. C එකට හැම දෙයක්ම install කරගන්න උත්සාහ කරන්න. මොකද හේතුව දන්නවද? එතකොට තමයි ඔයාලට පුළුවන් වෙන්නේ කිසිම ගැටලුවක් නැතුව හරිද? ඒ කියන්නේ හරියට මේ Node.js කියන එක ඕනම තැනක පාවිච්චි කරන්න. මොකද සමහරවිට මේ C එකේ install නොකර අපි වෙන තැනකට දැම්මට පස්සේ කම්පියුටර් එක පොඩක් පිස්සු කෙලින්න පටන් ගන්නවා. හරියට මේ variables set උනේ නැතොත්. හරි variables කියන්නේ මේ අපි කියනවා environment variables කියලා කතන්දරයක් තියෙනවා. අන්න ඒවා හරියට set උනේ නැතොත් පොඩ්ඩක් පිස්සු කෙලින්න පටන් ගන්නවා. ඒක හින්දායි C එකටම දාගන්න කියලා කියන්නේ. මටත් ඉතින් ওই ප්‍රශ්න තියෙනවා. හැබැයි ওই ප්‍රශ්න තිබ්බෙන් තමයි 1 TB එකක් ගෙවුවා. දැන් ඉතින් කම්පියුටර්ස් වල ඇත්තටම කෑලි වැලිවල තියෙන ගණන් හින්දා මට ඔයගලන්ට කියන්න බෑ. කවදාවත් අනේ මෙන්න මෙහෙම කරගන්න එතකොට තමයි ඔක වැඩේ කරන්න පුළුවන් කියලා. මොකද මම දන්නවා ගොඩක් අමාරු තත්ත්වයක තමයි මේ වෙද්දී RAM වල හැම price එක ගිහිල්ලා තියෙන්නේ. හරි. ඒකින්ද මම මේ හැමදේම ඔයගලන්ට උගන්වන්නේ මුදල් හොයන්න තමයි. ඒක තේරුම් ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? ඉතින් ඒක මුදල් හොයන්න උගන්වනවා කියලා මුදල් හොයන්න උගන්වන්න මට බැහැනේ. මම උගන්වන දේවල් වලින් මුදල් හොයන්න පුළුවන්. හැබැයි එහෙම කියලා ඔයාලගේ ඔළුව පාවිච්චි නොකර මගෙන් අහන්න එපා බං. අනේ කොහොමද බං මේකෙන් දැන් මුදල් හොයන්නේ? හරි උඹලට ඔළුවක් දීලා තියෙන්නේ ඔය ඔළු ගෙඩිය පාවිච්චි කරලා. අද ඔය මොළ ගෙඩිය පාවිච්චි කරලා මුදල් හොයන්න කොහොමද හොයන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. හරි ඒකට අපේ අයියලා කර කතා කරලා නැත්නම් කතා කරලා හරි නැත්නම් මැසේජ් එකක් මට Facebook එකේ දාලා මැසේජස් වලින් බරතෝගයක් තියෙන මම ඉතින් ඒවා ස්කිප් කරනවා. මට ඉතින් අම්මපා මල්ල යහන කියන හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. සමහර ඒ කාලේ මමත් එහෙම වෙන්න ඇති කියලා හිතලා සමහරවිට අනේ සෝරි මට මේකට උදව් කරන්න බෙදියන්නේ නැහැ කියලා මං කෙලින්ම දානවා. හරි ඕකේ චෙක් කරන්න කොහොමද තියෙන්නවද කියලා මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරි අනිවාර්යයෙන් මම මේක කොහොමද ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ කියලාත් ඔයගලන්ට බලන්න කියලා කියා දෙන්නම් තව පොඩ්ඩකින්. ඒකට මුලින්ම මම මෙන්න මේක ක්ලෝස් කරනවා. Node.js එක අපි ඕපන් කරන් ඉන්නේ. අපි ක්ලෝස් කරමු. හරිද? ක්ලෝස් කරලා ළමයි Node.js කියන එක ඔයා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ හරිද? ඇත්තටම මේක ඉන්ස්ටෝල් වෙලාද නැත්ද කියලා බලාගන්න කොහොමද දන්නවද? Windows එකයි R එකයි ඔබන්න CMD කියලා ටයිප් කරන්න. මොකද ඔන්න දන්නේ නැත්නම් අලුතෙන් ඉගෙන ගන්න අලුත් දෙයක් Windows එකයි R එකයි අපි කියනවා මේකට run window එක කියලා නේද ළමයි? හරි CMD කියලා ටයිප් කරලා පස්සේ enter එක ගැහුවාම හයියෙන් enter එක ගන්න හයියෙන් හරිද? enter එක ගැහුවාට පස්සේ ගැම්මටම ඔයාලට මොකක්ද දෙන්නේ? මේ විදිහට command prompt එකක් එනවා නේද? හරිද? පරණ version එකක් තියෙනවා නම් ඔන්න අයින් කරගන්න වෙනවා. හරි ඒකින්ද
මෙන්න මේ node space dash v කියලා ගැහුවට පස්සේ ඔයාලට එන්නේ 24 23 22 21 like that හරිද අන්න එහෙනම් ඔයාලට ගැටලුවක් නැතුව මේක use කරන්න පුළුවන් හැබැයි 20 වලින් පල්ලෙහා නම් තියෙන්නේ අන්න ගොඩක් කියලාවට ගැටලුවක් වෙනවා node එක අප්ඩේට් කරන්න කොහොමද කියලා අහනවා node එක අප්ඩේට් කරන්න ඔයාලට පුළුවන් Windows එකයි R එකයි වල control කියලා type කරලා control panel එකට යන්න ඊට පස්සේ uninstall program කියන එකට ගිහිල්ලා node.js කියලා type කරලා මෙන්න මේක uninstall කරලා හසා ආයේ install කරගන්න. එතකොට node.js update කරගන්න පුළුවන්. හරි. අපි node.js install කරගත්තා. node.js තියනවද කියලා බලුවා. ඊළඟට තව දෙයක් බලන්න ඕනේ. npm space එකක් කියලා ගහලා dash v කියලා ගහන්න. node කියන එක ඇතුලේ තියෙනවා npm කියලා කතාවක්. මොකද්ද? npm. හරි. npm dash v කියලා ගිහුවට පස්සේ 11.6.2 කියලා ඔන්න විදිහට එනවා. සහ IQ බට්ටා එනවා choco update node.js කියලා ගහන්නලු. ඔව් මම හිතන්නේ ඒකට චොකෝ තියෙන්න ඕනේ නේද ලොක්කා. ඉතින් ඒක පාවිච්චි කරනවා නම් චොකෝ පාවිච්චි කරනවා නම් චොකෝ යූස් කරන්න පුළුවන්. ඔන්න තව අලුත් වචනයක් චොකෝ CHO හරිද? මම යූස් කරන්නේ නැහැ ලොකුවට. මම UV එක ළඟ ඉඳන් පාවිච්චි කරනවා. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි කියනවා ලයිබ්‍රරි මැනේජ්මන්ට් කියලා. හරිද? එතකොට ඔය වගේ එක දේවල් තියෙනවා. අපි ඒ වගේ ඉස්සරහ කතා කරමු. මොකද අපේ ඊළඟ කෝස් එක බෑ කන්න බැරිද කියලා අහනවා. කන්න බෑ චොකෝ. ඒ චොකෝ නෙමෙයි වෙන චොකෝ එකක්. අවසානයේදී මේ වචන හැමදේම ඔයාලට ඕනේ දවසක. හරි. ඒවා චුට්ට ඉගෙන ගන්න. හරි ඔයාගේ වයස අදාළ නැහැ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි කියලා අහලා තියෙනවනේ. හරි. දැන් මෙන්න මේ node v එකයි npm v එකයි කියන කමාන්ඩ්ස් එකම ගැව්වට පස්සේ මෙන්න මේ විදිහට එනවා නම් congratulations. හරි. මේ npm v එක අවුලක් නැහැ. node v එක 27ක් තියෙනවා කියලා කියන්නේ මේකත් ගොඩක් වෙලාවට outdated කියන එක. හරි. මෙන්න මේ විදිහට තියෙනවා කියලා කියන ළමයි දැන් ඔයගලන්ට පුළුවන්. හරි. මොන සයිට් එක යන්නද? N810 සයිට් එකට යන්න. කාගාවද N810 සයිට් එකට යන්න. N810 කියලා Google එකේ ගැහුවා. මෙන්න මේ සයිට් එකට ගියා. චුට්ටක් මේ සයිට් එකේ පල්ලෙහාට ගියාට පස්සේ අතන පල්ලෙහාට යන්න ඕනෙත් නෑ. මෙන්න මේ උඩ තියෙන දකුණු පැත්තේ GitHub කියලා. මොන හබ් එකද? GitHub. හරියට ඔය නම් මෙහෙම කියන්න ඕනේ. හරි. ඉතින් GitHub කියන එක ක්ලික් කරාට පස්සේ හරි ඔයාලට පුළුවන් GitHub එකට මෙන්න මේ විදිහට N810 open source එකට යන්න. අපි මේවට කියනවා මොකද්ද වචනේ? open source. open Gangnam style නෙමේ open source. හරි. මේ source කිව්වහම මේ අපි කන source නෙමෙයි ළමයි SOURCE source code කියන කතන්දරය තමයි මෙතන තියෙන්නේ. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ N8N කියන repository එකට මෙන්න මෙතනදී අපි කියනවා open source repository එකට යන්න. repo එකක්. මම මේක ගැන විනාඩි 10න් වෙබ්සයිට් එකක් හදන වීඩියෝ එකේදී කියා දුන්නා. ඉතින් මේ දේවල් බලලා නැත්නම් අනේ ප්ලීස් මේ වීඩියෝ එක නෙමෙයි මේ ලයිව් එකේ ඉවර වෙලා හරි කමන්නේ මගේ TikTok එක පුරාවටම හරිද ගිහිල්ලා හරි කමන්නේ ඔය ඩෝපමින් ටිකකුත් අවශ්‍යගෙන හරිද දේවල් ටිකක් ඉගෙන ගන්න. මොකද දන්නවද? ඒ දේවල් මම දෙන්නේ මේ ලංකාවේ තියෙන knowledge gap එක වහගන්න. හරිද? නැත්නම් එහෙම පව සමහරලාට මම පාරේ විදන් යද්දිත් මම දකින්නවා. හරිද? මේ fundamentals නැතිව හරිද පිස්සු කෙරෙනවුන් ඇති වෙනකම්. හරි. ඒක හින්දා. ඕකේ. දැන් මෙන්න මේ N810 එකට ගියාට පස්සේ චුට්ටක් පල්ලෙහාට යන්න ළමයි ගැම්මඩම් පල්ලෙහාට යන්න ගැම්මරන් යන්න හරි ගැම්මරන් ගියාට පස්සේ මේකේ තියෙනවා quick start කියලා. පේනවද? quick start කියලා කියන්නේ ඉක්මනින් start කරපාන් කියන එක. හරි. ඉතින් එහාට ඉතින් ලක් එක තමයි කියලා හිතන්නත් පුළුවන්. මොකද හේතුව සමහරලාට ලක් එක නෙමෙයි අර අපි කියන්නේ සමහරලාට දෙන දෙයියෝ වෙලාවකට මොනවද දෙනවා. හැබැයි අනිත් වෙලාවට ගන්න වෙලාවටත් හොඳටම ගන්නවා කියලා කතාවක් තියෙනවනේ. ඒක හින්දා මෙන්න මේ කමාන්ඩ් එක ගැහුවට පස්සේ හරිද කොහොම වෙයිද කින්ද මන්ද කියන එක තීරණය කරන්න වෙන්නේ ඔයාට. මොකෙන්ද? සරලව ගත්තොත් ඔයාගේ කම්පියුටරේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ආයේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරලා තියෙන අනිත් software කොහොමද හැසිරෙන්නේ behavioral changes කොහොමද ඒගොල්ලන්ගේ අන්න ඒවා කියන එක මත. හරි. ඒකෙන්ද අර unfortunately කියන වචනේ හැමතිස්සම දාගන්න පුළුවන් මොකක් හරි failure එකක් වුණොත් but එතනින් එහාට failure කියලා හිතන්න එපා. Gemini අයව පාවිච්චි කරන්න වාට පුළුවන්. Google එකට ගිහිල්ලා Gemini කියලා type කරා බං. Google Gemini එකට ගිහිල්ලා පොඩ්ඩක් මෙයාව stand by තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් වුණා වහම මුට කියලා වැඩ ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? හරිද? npx කියන command එකෙන් මොකද්ද වෙන්නේ? හරි. මෙන්න මෙතනට මට yes එකක් ගහන්න තියෙනවා. y කියලා ඔබන්න ඕනේ. මේ වගේ වාට AV හරි කො බලන්න මේ වගේ y කියලා ඔබන්න ආපු කට්ටිය ඒස් එකක් දෙන්න නැත්තම් නෝ එකක් දෙන්න. එහෙම ආවනම් බං y ඔබපන්. හරිද? ඩිෆෝල්ට් තියෙන y තමයි නිකන් එන්ට ගැහුවත් හරි. හැබැයි ඔය y ඔබන්න කියන තැන් වල නැත්තම් n ඔබන්න කියන තැන් වල හරියට y දෙන්න කියලා ඔබන්න ඕනේ. නැත්තම් එහෙම නාන්න වෙනවා. y ඔබලා අපි එන්ට කරනවා. එන්ට කරලා පස්සේ ඔන්න ඔයාලා බලා ගන්න පුළුවන්. එයා ආතල් එකේ එයාගේ පාඩුවේ කැරකි ඉන්නවා. අනේ ළමයි. කනෙක්ෂන් එක හරිද? අනාගතේ අද වෙන්න බෑ. හරි අනාගතේ යද වුණොත් එහෙම පොඩ්ඩක් කියලා වෙනවා. ඒකෙන් හින්දා
අනාගතය ඇද වුණොත් අරද හිතන් දෙපා අනාගත ඇද වෙනත් හරි කමන්නෑ වැඩේ කරනවා කියලා අර වීරය අරගෙන ධෛර්යය අරගෙන මොකක්ද කියන අපේ ගේම ගහන්න ඕනේ. චුට්ටක් ඉවසගෙන ඉන්න වෙනවා. හැබැයි මේක ආවට පස්සේ ඉතින් අපිට මොනවද? තත්තරම් පතරක් හම්බුණා වගේම තමයි.